අපි ලැජ්ජා වෙන්නේ අපිට සෙබළු කිව්වට. අපේ හමුදාවේ ඉන්නේ සෙබළු තමයි. නාමල් රාජපක්ෂ කියනවා සරත් ෆොන්සේකා හිරේ දාපු එක මම අනුමත කරන්නේ නැහැලු. එයා අනුමත නොකරට එයාගේ තාත්තයි බාප්පයි මහප්පච්චි ඔක්කොම අනුමත කරා. එයාපෝට් එකෙන් එනකොට හැමදාම රැට නවත්තනවා රෑ 2ට විතර. පැය 2ක් 3ක් එයාපෝට් එකේ තියාගෙන ප්‍රශ්න කරන උදේ 4 5 වෙනකන්. ළමයින්ගෙන්. නමුත් මේ මෑත අතීතයේ තිබුණ තත්ත්වය අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ තත්ත්වය අපි හැමදාම හිතේ තියාගන්න ඕනේ. මොකද අවුරුදු 75ක් තිස්සේ රට පාලනය කරපු කට්ටිය තමුන්නාසෙලාට අත් කරලා දුන්න ඉරණම තමයි ඒ පහුගිය අවුරුදු 2022 2023 2024 මුල් භාගයේ තමුන්නාසෙලා අත්විඳේ. ඒකන්ද ඒවා පොඩ්ඩක් ආවර්ජනය කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මේ රටේ අපි දැක්කා ඒ වෙලාවේ විදේශ සංචිත ඉවර වුණා. ඉදිලා ගියා. ඒකන්ද ඩොලර් හිගයක් ආවා. අපේ රට බංකොලොත් වුණා. බංකොලොත් වෙලා අපට ලෝකේ රටවල් වලින් ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා. ණය ගෙවා ගන්න බැරි වුණා. ඒ ගත්ත ණය වලින් ගත්ත ප්‍රබල දේශපාලනඥයෝ. ඒ ගැන කතා කරනකොට මම හිතනවා මම යුතුයකමක් පැහැර ඇරියා වෙනවා රාජපක්ෂවරු ගැන පොඩ්ඩක් මතක් කරේ නැත්නම්. ණය අරගෙන ණය හොරකම් කරා කියන එක විශේෂ ගැන කතා කරොත් රාජපක්ෂවරු ගැන කතා නොකර මම හිතන්නේ ඒක අපි එතුමන්ලා වෙනුවෙන් කරන යුතුයකම් පැහැර හැරීම. එතකොට විශාල වශයෙන් ණය ගත්තා. ජනතාවට ප්‍රතිලාභ හම්බ වෙන්නේ නැති ව්‍යාපෘති කරා. ඒ ව්‍යාපෘති වලින් පගා කොමිස් අල්ලස් ගැහුවා විශාල වශයෙන්. ඒවා ගහලා ඒ දේශපාලනඥයෝ කවදාවත් ව්‍යාපාරයක් කරලා තිබෙන්නේ නැහැ, රැකියාවක් කරලා තිබෙන්නේ නැහැ. නමුත් කෝටිපතියෝ වුණා. දේපල මුදල් එකතු කරගත්තා. එකතු කරගෙන තමුන්නාන්සලාගේ ජීවිත අමාරුවේ දැම්මා. මේක තමයි ඒගොල්ලෝ කරේ. රටේ අවනීතිය රජ වුණා. තෙල් සහ ගෑස් නැව් වලට මුදල් ගෙවන්න බැරුව ඒවා හැරිලා ගියා. හැරිලා ගියාම හිගයක් නිර්මාණය වුණා. ඒ හරහා ජනතාව දින ගණන් සති ගණන් පෝලිං වල දිවාරෑ ගත කරා තෙල් ගෑස් වගේ දේවල් ලබා ගන්න. ජනතාව විශාල දුකක් ඉඳා ඒ කාලේ. තෙල් සහ ගෑස් මිල විශාල ලෙස ඉහළ ගියා. විදුලි මිල ඉහළ ගියා. විදුලි බිල ඉහළ ගියා. විදුලි කප්පාදු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජනතාවට ජීවත් වීමට බැරි අපායක් වගේ කාලයක තමයි ජීවත් වෙන්න උනේ. ප්‍රවාහන ගාස්තු ජනතාවට දරා ගන්න බැරි වුණා. විදුලි බිල සහ ප්‍රවාහන ගාස්තු, ඉන්ධන බිල ඒවා ඉහළ යනකොට ජීවන වියදම් වැඩි වුණා. ඒ හරහා ආහාර පාන වල මිල වැඩි වුණා. ජනතාවට තුන් වෙල කන්න බැරි රටක් නිර්මාණය වුණා. ගොවියා අමාරුවේ දැම්මා. ගොවියට පෝර නැති වුණා. කාබනික කියලා මොකද්ද ජෝගියක් නටන්න පටන් ගත්ත ගෝඨාභය රාජපක්ෂ. ගොවියට පෝර නැති වුණා. සහල් හිගයක් ආවා. තාමත් ඒ තත්ත්වයෙන් ගොඩ වෙන්න බැරි වාතාවරණයක් තමයි මේ රටේ තියෙන්නේ. ඉන්ධන මිල, විදුලි බිල ඉහළ ගියාම මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාර කඩන් වැටුණා. ඒවා කඩන් වැටිලා විශාල විරකියාවකට රටේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ අපේ දුප්පත් ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. දරුවන් පාසල් ලැබීම පවා දුෂ්කර වුණා ඒ කාලේ. මම ඒ දවස්වල ගිහිල්ලා එල්පිටියේ රැස්වීමක් තිබුණා එක අවස්ථාවක. දෙමව්පියෝ අපි හම්බෙලා කිව්වා උසස් පෙළ හදාරන ගැහැණු ළමයි පමණයි ඉස්කෝලේ අරින්න කියලා. උසස් පෙළ හදාරන පිරිමි දරුවෝ දැන් ගෙදර නවත්තගෙන ඉන්නවා කියලා. අධ්‍යාපනය ලබා දීමට බැරි වුණා. රජයේ රෝහල් වල ඖෂධ හිගයක් ආවා. ඒ ඖෂධ හිගේ අස්සෙත් කෙහෙලියලා ආණ්ඩුවේ කට්ටිය බෙහෙත් හේත් වලින් හොරගම් කරන ඒවා දිගටම කරගෙන ගියා. ජනතාවට බෙහෙත් කියලා වතුර දෙන කාලයක් උදා වුණා. ජනතාව රැවට්ටුවා. රෝගී නසරණ වුණා. එවැනි තත්ත්වයක් ඇති වුණා. ආණ්ඩුවට IMF යන්න වුණා. හැම අංශයකම බදු බර වැඩි වුණා. ඒ හරහා තමුන්නාන්සලාගේ කෑම බීම ඇඳුම් පැළඳුම් හැම අංශයකින්ම තමුන්නාන්සලා විශාල දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. ඊළඟට ජනතාවගේ තරුණ
මැද වයසේ ජනතාවගේ සිහින, නිවාස සිහිනය, වාහන සිහිනය, රැකියා සිහිනය ඒවා බොඳ වුණා. ඒවා ගැන හිතීම පවා ජනතාව අමතක කළා දැන්. ජනතාව විශ්වාස කරනවා මේ ගැටලු නිර්මාණය කරේ දූෂිත අකාර්යක්ෂම රටට ආදරේ නැති දේශපාලනඥයොත් ඒ වගේ රජයේ සේවකයොත් කියලා. ඒක තමයි ඇත්ත තත්ත්වය කියලා මාත් විශ්වාස කරනවා. මේක තමයි යථාර්ථය. එතකොට මේ දේශපාලනඥයෝ දූෂණය සහ රාජ්‍ය සම්පත් හරහා රාජ්‍ය සම්පත් භාවිතා කිරීම, රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම හරහා සැප විඳින බවත්, ඒ සැප විඳීම නිසාම ජනතාවට දුක් විඳින්න සිද්ධ වුණා කියන එකත් මේ රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා. විශේෂයෙන්ම මැද වයසේ ජනතාව, විශේෂයෙන්ම අපේ තරුණ තරුණියෝ, ඒ දූලා පුත්තු ඒ යථාර්ථයේ තේරුම් අරන් තියෙනවා. මේක තමයි ඇත්ත. මේක හින්දාම දේශපාලනඥයෝ ගැන මේ ජනතාවගේ සමස්ත කලකිරීමක් තියෙනවා. මේ කාරණා සියල්ල නිසාම අපේ රටේ නායකයෝ, අපේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂවල නායකයෝ, ඒගොල්ලෝ ගැන ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා ජනතාවගේ කලකිරීමක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ තවත් මාකට් කරන්න බෑ. ඒගොල්ලෝ දැන් එක්ස්පයර්ඩ්. ඒගොල්ලෝ බෝඩ් ලෑලි අරගෙන මේ කාලේ දැගලුවට නැවත උස්සන්න හදනවා. ඒක නැගලුවට වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ කාලේ ඉවරයි. ඒගොල්ලෝ අපිට තැම්පත් කරන්න පුළුවන් කටු ගෙවල් වල පමණයි දැන්. ඒගොල්ලෝගෙන් රටට වැඩක් ගන්න බෑ. ඒක නිසා මම විශ්වාස කරනවා අපි මේ අවස්ථාවේ මේ රජය විවේචනය කරන්න අවශ්‍ය නැහැ කියලා. මගේ පුද්ගලික මතය. නමුත් මෙතන විවේචන තිබුණා. ප්‍රධාන හේතුව තමයි මේ රජය විවේචනය කරොත් නැවත මේකේ පලනෙලා ගන්න අර කඩන් වැටිච්ච දූෂිත ඒ බෝඩ් ලෑලි මාකට් කරන්න දඟලන කට්ටිය. එවනම් අපි ඉස්සෙල්ලා පහර දෙන්න ඕනේ. ඉවර කරලම දාන්න ඕනේ. නැවත ඔලු උස්සන්න බැරි වෙන්නම ඉවර කරන්න ඕනේ. ඒ පරණ දූෂිත කඩා වැටිච්ච පක්ෂ, ඒ පක්ෂ උස්සන්න හදන උදවිය. ඒක කරලා ඉවරලා තමයි අපි ආණ්ඩුවේ පැත්තට හැරලා ආණ්ඩුවේ වැරදි තියෙනවා නම්, අඩුපාඩු තියෙනවා නම් ඒවා විවේචනය කරන්න ඕනේ. එතකොට අපි රටට සාධාරණයක් කරනවා. මම හිතන මේ ක්‍රමවේදය ඊටම කාලෝචිතයි කියලා. යම්කිසි අවස්ථාවක වර්තමාන රජය ගැන ජනතාවගේ කලකිරීමක් ඇති වුණොත්, එහෙම නැත්නම් වර්තමාන රජයේ වෙනසක් කරන්න ඕනේ කියලා ජනතාව හිතුවොත්, එතකොට ඒ වෙලාවට මම හිතන්නේ ජනතාව නැවතත් පරණ පුරුදු විදියට තට්ටු මාරු කරන්න යයි කියලා. ජනතාව මැතිවරණවලදී අපි දැක්කා ජනතාව දැන් දේශපාලන කරුණු ගැන ටිකක් සංවේදීව හිතනවා. සංවේදීව හිතන්න උත්සාහ කරනවා. ඒකින්ද වර්තමාන රජය ගැන කලකිරීමක් ඇති වුණත්, වෙනසක් ඕඩි කියලා හිතුණත්, පරණ විදියට තට්ටු මාරු කරලා නැවතත් ඒ කඩා වැටුණ රට විනාශ කරපු කාලකන්ණි ප්‍රජාව බලයට ගේන්න ජනතාව උනන්දු වෙයි කියලා මං හිතන්නේ. ඒක හන්දා ඒක ටිකක් සුවවාදී ලකුණක්. ඒක ගැන අපිට පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන්. පරණ පක්ෂ වලට වෙච්ච දේ තමයි උන්වහන්සේලා දැක්කා පහුගිය මැතිවරණවලදී. එක්සත් ජාතික පක්ෂය සහ පොට්ටුවේ മന്ത്രിලා 70ක් එකතු වෙලා ගෑස් සිලින්ඩරේ කරගහගෙන දිව්වා. මැද්දේදී ගෑස් ඉවර වුණා. අන්තිමේ ලක්ෂ 5යි ඡන්ද. එච්චර ගොඩක් එකතු වෙලා. අන්තිමට පොට්ටුවට ලක්ෂ 3යි. සජිත් ප්‍රේමදාසගේ ලක්ෂ 27, ලක්ෂ 19කට බැස්සා. නමුත් මේ මැතිවරණය, ගමේ මැතිවරණය නිසා යම් යම් තැන්වල ඡන්ද පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හිතවත් කමට, අල්ලපු ගෙදර කමට, නෑ කමට දෙන ඡන්දයක් නිසා. ඒක දැන් ඒ රබාන ගහ මේගොල්ලෝ උඩ පනින්න පටන් අරන් තියෙනවා. සජිත්ට ලක්ෂ 2ක් වැඩි වුණා. දැන් සජිත් හිතන්නේ මම ගොඩ ඊළඟ පාර මං ජනාධිපති කියලා. නාමල්ට ලක්ෂ 6ක් වැඩි වුණා. නාමල් හිතන්නේ නැවත අපේ තාත්තත් එක්කම අපිට පරණ පුරුදු විදියටම රට හුරා ගන්න පටන් ගන්න පුළුවන්. මේ රටේ මිනිස්සු ටික අන්දන්න පුළුවන් කියලා. නමුත් මම විශ්වාස කරන්නේ මේ රටේ ජනතාව මෙච්චරකල් මේ මිනිස්සු ගැන විශ්වාසයක් තියලා වැටිච්ච වලේ, මේ රෑ වැටිච්ච වලේ නැවතත් දවල් වලට එන්න සූදානම් වෙයි.
ඒ කරපු දේවල් වලින් අද විඳින්න වෙලා තියෙන කරුමය දරුවන්ටත් බාර දෙන තරම් මේ රටේ ජනතාව මෝඩ වෙයි කියලා මම හිතන්නේ. මේකන්ද ජනතාව අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. ඒව වෙනස් වෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කාලේ රණවිරු ගාය නැවත මතක් වෙලා තියෙනවා. ඒලා රණවිරු ගාය හැදෙනවා සමහරුන්ට මේ රටේ. රණවිරු ගාය වැඩිලා වැඩියෙන්ම ඉස කුඩිච්චි දාන්න තෙල් ගන්න එහෙම පටන් ගන්න රාජපක්ෂලා හැමදාම. දැන් ඉස්සර තාත්තට රණවිරු ගාය තදින්ම තිබුණා. දැන් මේ කාලේ පුතාට රණවිරු ගාය හැදිලා. අර අනුර කුමාර දිසානායක සෙබළු කියලා කතා කරා කියලා රණවිරුවා කියන්නේ නැතුව දැන් මෙතන ඉන්නවා රණවිරුවා ඉන්නවා රාබාදිත රණවිරුවෙක් ඉන්නවා විශේෂ බලකායේ ඉල්ලදාරියෙක් හිටපු නැගිටින්න කළුතර දිස්ත්‍රික්කෙම. එතකොට ඒ වචනය අල්ලගෙන රණවිරු ගායේ තියෙන මිනිස්සු දැන් උඩ පයින්න පටන් අරන්. අපි ලැජ්ජා වෙන්නේ අපිට සෙබළු කිව්වට. අපේ හමුදාව ඉන්නේ සෙබළු තමයි. අපි හමුදාවට රණවිරුව බන්ධව ගන්න නැහැ. බන්ධගත්ත ගමන් නම්බරයක් දෙනවා. ඒ නම්බරේ තියෙන්නේ සෙබළ 505යි 175 ඒ වගේ නම්බරයක්. තව ඉන්නවා මෙතන ඒ වගේ සෙබළ රාජකාරී කරපු රණවිරුව ඉන්නවා තව මෙතන. එතකොට සෙබළා කියන එක ලෝකේ කොහෙවත් මේ ලැජ්ජාවටපත් කරන අපහාස කරන වචනයක් නෙවෙයි. අපේ හමුදාවේ ඉන්නවා සෙබළු ඉන්නවා. අපි බැඳනකොට නිලධාරී කියලා බැඳුනා නිලධාරී කියලා නම්බරයක් දුන්නා. සෙබළුන්ටත් පුළුවන් නිලධාරී වෙන්න. අපේ හමුදාවේ දෙවෙනියක් ඉඳලා තියෙනවා එකපාරක් සෙබළෙක් හැටියට බැඳිලා උඩට උසස් වීම අරගෙන ගිහිල්ලා ජෙනරල් කෙනෙක් වෙලා හමුදාවේ දෙවෙනිය වෙනකන් ගියපු කෙනෙකුත් හිටියා. දැන් ඔය ඊශ්‍රායල් හමුදාව තියෙන්නේ. දැන් මේ කාලේ හොඳ වටේටම ගහලා හොඳ සෙල්ලම් පෙන්නන්නේ. ඒ හමුදාවට බඳගන්නේ සෙබළු විතරයි. නිලධාරි බඳ ගන්නෑ. ඒ සෙබළු තමයි උසස් වෙලා ගිහිල්ලා හමුදාපතිලා රේමේ වෙන්නේ ඔක්කොම. එතකොට මේ සෙබළා කියලා කිව්වා කියලා රණවිරුවා නොකියා කම්පා වෙලා මැරෙන්න හදනවා පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා නාමල් රාජපක්ෂ මහත්තයා මාර රණවිරු ගායක් හැදිලා. හැබැයි අපි යුද්ධේ ඉවර කරායින් පස්සේ රණවිරුවන්ට ඒගොල්ලෝ හොඳට සැලකුවා. මාව හිරේ ගිහිල්ලා දැම්මා අවුරුදු 2කමාරකට. මගේ යටතේ වැඩ කරපු ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා මේජර්ලා සාජන්ට් මේජර්ලා 35 දෙනෙක් යුද හමුදා මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධාන තනතුරු වල හිටපු අය 35 දෙනෙක් විශ්‍රාම වැටුප නැතුව ගෙදර ඇරියා. මෙතන ඉන්නවා මම හිතන්නේ ජෙනරල් ඩයස් බිමල් ඩයස් කොතනද ඉන්නේ? උසන්න උඩ. මේ එයා පානදුරේ. එතුමත් ගෙදර ඇරලා අපි ආපහු ගත්ත එක්කෙනෙක්. ගෙදර ඇරලා නිකන් හිටියේ නෑ. ඒගොල්ලෝ රැකියාවක් ගන්න දුන්නේ නෑ කොහෙවත්. ඒගොල්ලෝ පුද්ගලික අංශයකට ගිහිල්ලා ආයතනයට ගිහිල්ලා රැකියාවක් කිල්ලුවම රාජපක්ෂලා කතා කරලා කියනවා රැකියාව දෙන්න එපා කියලා. සමහර රටින් යන්න ගියා. කමාන්ඩෝ රෙජිමේන්තුව බාර හිටපු ජෙනරල් හමුදාවෙන් එළියට දැම්මා. ඕස්ට්‍රේලියාවට ගියා. යාට රැකියාවක් හම්බුන්නේ නැහැ. වීසා හම්බුන්නේ නැහැ. පොඩි රස්සාවක් කර කර ඉඳලා තරුණ වයසේම අවුරුදු 55යි පපුවා මාරුවක් හැදිලා මැරුණා. ඒගොල්ලන්ට ඒ බර දරුපවුල් වලට කන්න දෙන්න බැරි වුණාම ඒ පීඩනය දරා ගන්න බැරි වෙනවා. දැන් මෙතුමාගේ ආදරණීය බිරිඳ මෙතුමාටත් රස්සාවක් තිබුණේ නැහැ. එතුමා පානදුරේ බිරිඳ අවුරුදු 45යි ගෙදර ඉන්නකොට පපුවා මාරුවක් හැදිලා නැති වුණා. එතකොට එතුමාගේ දරුව පවා ඉතා කුඩා දරුවෝ වෙනකොට ඒ වගේ රණවිරුවන්ට සලකපු රාජපක්ෂලට තමයි දැන් මේ රණවිරු ගාය. මම හමුදාවේ 2000ක් සාජන්ලා කෝප්පෙල්ලට උසස් වීම දුන්නා පෙරපෙළ සටන් කරන්න. නිලධාරීන්ගේ හිඟයක් තිබ්බා. මේ 2000ටම දෙකලු තිනෙන් තනතුරු දුන්නා. 2000කට. ඒගොල්ලෝ තමයි පෙරපෙළේ ඉඳන් සටන් කරන්නේ. ඒ 2000ම ගෙදර ඇරියා ඒගොල්ලෝගේ සේවා දිගු දෙන්නේ නැතුව. මම දීපු උසස් වීම නිසා මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඒගොල්ලෝ ගෙදර ඇරියා. මේ වගේ පහත් වැඩ කරලා දැන් නාමල් රාජපක්ෂ කියනවා සරත් ෆොන්සේකා හිරේ දාපු එක මම අනුමත කරන්නේ නැහැලු. එයා අනුමත නොකරට එයාගේ තාත්තයි බාප්පයි මහප්පච්චි ඔක්කොම අනුමත කරා. මට විරුද්ධව චෝදනා පත්‍රය අසංකරේ චෝදනා පත්‍රය අසංකරේ මහින්ද රාජපක්ෂ. මම වැරදි කරු කරලා තීරණය කළා ඒ තීන්දුව අසංකරේ මහින්ද රාජපක්ෂ. මට අවුරුදු 2කමාරක් හිරදඬුවමක් දීලා අවුරුදු 2කමාරක හිරදඬුවම කියන එක අසංකරේ
මහින්ද රාජපක්ෂ. එහෙම කරපු අයගේ පුතු තමයි මේ කියන්නේ. ඒව නොකර හිටියා නම් හොඳයි. දැන් තමයි එක්කම කැක්කුම ඇවිල්ලා තියෙන්නේ. දැන් කැමති ඇති ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා කොහොමද මචං නාමල් ඔයා හරි හොඳ කොල්ලෙක් අපි ඔයාට සපෝට් කරන්නම් කියලා කියනවා නම් එහෙම කැමති ඇති. ඒ වගේ නිහීන නින්දිත වැඩ කර මිනිස්සු ඒ කාලේ මගේ ළමයි යනකොට එයාපෝට් එකේ මගේ දූලා දෙන්නයි කාලේ යුනිවර්සිටි එකේ ඇමරිකාවේ. එයාපෝට් එකෙන් එනකොට හැමදාම රැට නවත්තනවා රෑ 2ට විතර. පැය 2ක් 3ක් එයාපෝට් එකේ තියාගෙන ප්‍රශ්න කරන උදේ 4-5 වෙනකන්. ළමයින්ගෙන් අඩු ගානේ ප්‍රභාකරන් වුණත් අපේ පවුල් වලට ගැහුවේ නැහැ. අපි එක මුණට මුණ සටන් කරාට කවදාවත් පවුල් වලින් දරුවන්ගෙන් කොළඹ ඉන්න අපේ අයට ආරක්ෂාව තිබ්බේ නැහැ. ඒගොල්ලන්ගෙන් පලිගත්තේ නැහැ. නමුත් රාජපක්ෂලා අපෙන් උප්පලිගත්තා. මගේ වකට හිටපු බෑන අල්ලන්න කියලා රට පුරා පෝස්ටර් ගැහුවා. දුර්දන අල්ලන්න කියලා. අපි අවුරුදු 5ක් හංගගෙන හිටියා. ඒ එක මිනිහා අල්ල ගන්න බැරි වුණා. දැන් අර සෙව්වන්තිද කවුද අල්ල ගන්න බැරුව දාගලනවා අපහු. ඒ වගේ තමයි. මම හිරේ ඒ මෙහෙයුම එළියන් තනියම කරේ මගේ බිරිඳ. මම අල්ල ගන්න බැරි වුණා රාජපක්ෂලට. මුළු හමුදාවම දැම්මා මුළු පොලිසියම දැම්මා. ඒත් අල්ල ගන්න බැරි වුණා. ඒතකොට ඒකෙන්ද අතීතය පොඩ්ඩක් අපි දැනගෙන ඉන්න ඕනේ. අතීතය අමතක කරන්න හොඳ නැහැ. එච්චර අමිහිරි අතීතයක් තිබුණා මේ රටේ. එහෙම පාලනය කරපු රටක් තිබුණා. ඒකෙන්ද නැවතත් ඒ තැන් වලට මේ රටට යන්න දෙන්න බෑ. ඒකෙන්ද මේ රජය මම විවේචනය නොකරන්නේ. මේගොල්ලන්ට යුතුයකම් තියෙනවා ඉෂ්ට කරන්න වෙනවා. නැත්තම් ජනතාව තීරණයක් ගනීවි අවශ්‍ය වෙලාවට. අපි ජනතාවගේ පැත්තේ හිට ගන්නවා. නමුත් අර පිළිකුලින් ප්‍රතික්ෂේප කර මිනිස්සුන්ට නැවතත් ඔළුව සවන්න දුන්නොත් ඒක ජනතාවගේ යහපත සඳහා සිදුවෙන දෙයක් නෙවෙයි. ඒක නැවතත් ජනතාවගේ අගතිය වෙනුවෙන් වෙන දෙයක් සිදු වේවි. ඒක නිසා ඒක නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ.